ඔන්න තවත් ලස්සන දවසක් උදා වුණා. හාවා කම්මැලිකමේ ගහක් අයිනට වෙලා ඉන්නවා. ඒ අතරේ එතනින් යන ඉබිරාලව හාවට මුණ ගැහෙනවා. ඉබිරාලේ කොහෙද මේ යන්නේ? මම මේ කම්මැලිින්ද උදේම පොට්ටක් ඇවිදින්න ආවා. කම්මැලිකම යන්න තියමුද රේස් එකක්? මම කොහොමද හාවෙක් එක්ක රේස් තියන්නේ? අයියෝ ඉබිරාල පරදී කියලා දැනටම බය වෙලානේ. මාත් එක්ක මේ කැලේ රේස් තියන්න කවුරුත් බයයි තමයි. හරි එහෙනම් දුවල බලමුකෝ. ඔන්න ඔය විදිහට රේස් එක පටන් ගත්තා. ඉබිරාල දැනටමත් දැනගෙන හිටියේ Tamanට දිනන්න බැරි බව. හාවා ගොඩක් දුර ඉබිරාලව පව කරලා තිබුණ හින්දා හාවට හිතුණා මග නැවතිලා විවේක ගන්න. ඉබිරාල මෙතනට එන්න තව ගොඩාක් වෙලා යයි. එතකම් මේ ගහමුලට වෙලා විවේක ගන්න ඕන. විවේක ගන්න නැවතුණු හාවට එහෙම්ම නිින්ද ගියා. අයියෝ මට නින්ද ගියානේ. ඉබිරාල මාව පහු කරලා ගියාද දන්නේ නැහැ. ඉක්මනට යන්න ඕනේ දිරුම් කනුව ළඟට. අයියෝ හාව ඔච්චර වේගෙන් දුවන්න පුළුවන් වෙලත් මේ මට පැරදුනානේ. මගේ කම්මැලිකමයි ආඩම්බරකමයි හින්ද තමයි ඉබිරාලට දිනන්න පුළුවන් වුනේ. තමාට හැකියාව තිබිලත් ඉබිරාලව පරද්දන්න බැරි වුණානේ කියලා හිතලා හාවට ගොඩක් දුක් හිතුණා.